සුබ දවසක් ඔයාලා හැමෝටම. මේ දවස්වල ගොඩක් වින්දින සයිට් එකක් තමයි මේ 888 stars කියන්නේ. මම අද ඔයාලට කියන්න යන්නේ කොහොමද හරියටම 20/25ට ගැලපෙන විදිහට 888 stars account එකක් හදාගන්න කියලා. මෙතනදී මුලින්ම අපි කරන්න ඕනේ අපි වෙබ් browser එකට ගිහිල්ලා 888 stars කියලා search කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට 888 stars කියලා search කරගත්තට පස්සේ මෙන්න මේ වගේ result එකක් තමයි එන්නේ. මෙතනදී මෙන්න මේ පළවෙනි result එක උඩ click කරලා අපි ඉස්සරහට යන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි ඉස්සරහට යද්දි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනදී අපි දකුණු පැත්තේ උඩින්ම තියෙන registration කියන බටන් එක click කරලා අපි ඉස්සරහට යමු. එන්න මේ විදිහට ගියාට පස්සේ අපි මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මෙතනදී අපි මේ තුන්වෙනියට තියෙන one click කියන එකකින් account එක හදාගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි අපි වෙන්නේ. අපි මෙතනදී බලන්න ඕනේ අපේ country එක අනිවාර්යෙන් ශ්‍රී ලංකා තියෙනවද කියලා. අන්න ඊට පස්සේ අපේ currency එක අනිවාර්යෙන් LKR select වෙලා තියෙනවද බලා ගන්න ඕනේ. ඊටත් පහලින් අපේ මෙන්න මේ promo code කියන තැනදී ඔක්කොම අකුරු capital වලින් max gold කියලා දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට max gold කියලා දුන්නාට පස්සේ අනිවාර්යෙන්ම අපේ පළවෙනි deposit එක 100ට 200ක් වෙනවා වගේම අපේ account එකට ඊට අමතර බෝනස් ලබා ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට අපි promo code එකක් දීලා තිබ්බොත්. මෙන්න මේ විදිහට අපි promo code එක දීලා ඉවර මෙන්න මේ පහලින් තියෙන register කියන බටන් එක click කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ අපි පොඩි verification එකක් තියෙනවා. මෙන්න මෙතනදී අපි කරන්න ඕනේ මේ බෝලේ මෙන්න මේ කියන pot එකට දාන්න ඕනේ. මෙන්න මේ විදිහට අරන් ගියාට පස්සේ එතන success වෙනවා. මෙන්න මේ විදිහට success වුණාට පස්සේ අපේ username එකයි password අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන් මෙන්න මේ username එකයි password එකයි අපි save කරලා තියාගන්න ඕනේ. අනිවාර්යෙන් මෙන්න මේ කියන username එකයි password එක අපි save කරගන්න ඕනේ කියන්නේ මොකක්ද දන්නවද? අපේ device එකට මොකක් හරි වුණොත් හරි මොකක් හරි ගැටලුවක් තිබ්බොත් අපිට අනිවාර්යෙන් ඒක recover කරගන්න මෙන්න මේ username එකයි password එක ගොඩක් වැදගත් වෙනවා. අන්න ඒකින්ද මේක අනිවාර්යෙන් screenshot එකක් හරි ගහලා තියාගන්න. ඒ විදිහට කරාට පස්සේ අපි මෙන්න මේ වගේ තැනකට තමයි account එක එන්නේ. මෙන්න මේ විදිහට අපි කරාට පස්සේ අපේ account එකේ වැඩ වලින් 50% වගේ ඉවරයි. ඊටත් පස්සේ අපි deposit withdraw කරන්න කලින් අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ දෙයක් තමයි අපි මෙන්න මේ personal profile ටික අනිවාර්යෙන් fill කරගන්න ඕනේ. මෙන්න මේක ටික fill කරගත්තේ නැත්නම් අපේ deposit withdraw වලට ගොඩක් ගැටලු වෙන්න පුළුවන් ඉස්සරහදී. හරි අපි දැන් මෙතනදී කරන්න ඕනේ මේ දකුණු පැත්තේ තියෙන උඩින්ම personal icon එක. අන්න ඒක උඩ click කරලා ඉවර අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ විදිහට ගියාට පස්සේ මෙන්න මෙතනදී පහළට යද්දි personal profile කියලා තමයි පෙන්නනවා. මෙන්න මේ personal profile කියන එක click කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනදී අපි මෙතන මේ තියෙන pencil icon එක උඩ click කරාට පස්සේ අපිට මෙන්න මේ account එකේ fill කරගන්න තැන් ටිකක් එනවා. මෙන්න මෙතනදී අපේ contact යටතේ තියෙන phone number එක. phone number එක අනිවාර්යයෙන්ම දෙන්න. phone number එක දුන්නොත් අපේ account එකේ මොකක් හරි ගැටලුවක් වුණොත් අපි customer support කතා කරද්දී අනිවාර්යෙන් phone number එක දීලා තියෙන ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ අපේ email එක. email එකක් දෙන එක ගොඩක්ම වැදගත්. email එකයි phone number එකයි දීලා ඉවර. හරි මෙන්න මෙතන personal info යටතේ අපේ last name එක අහන last name එකට නමේ අවසාන කොටස දීලා ඉවර. ඊටත් පහලින් අපේ first name එක අහන first name එකට නමේ මුල් කොටස දෙන්න. ඊට පහලින් අපේ date of birth එක අහනවා. ඒ කියන්නේ අපේ උපන් දිනය. ඒකත් දුන්නාට පස්සේ අපේ උපන් ස්ථානය දෙන්න. ඒ විදිහට උපන් ස්ථානයක් දුන්නාට පස්සේ අපේ මෙතනදී මේ document number එක අහනවා. document number එක කියන්නේ අනිවාර්යෙන් අපේ ID number එක. ID number එක දුන්නාට පස්සේ අපේ මේ ID එක නිකුත් කරපු දිනය අහනවා. ඉතින් නිකුත් කරපු දිනේ දුන්නාට පස්සේ අපේ registration address එක. ඒ කියන්නේ අපේ ලිපිනේ දුන්නාට පස්සේ මෙන්න මෙතන පහලින් තියෙන save කියලා තැනක්. ඉතින් save දුන්නාට පස්සේ අපේ personal profile එක fill කරලා ඉවරයි. හරි මේ විදිහට personal profile එක fill කරගත්තට පස්සේ අපේ account එකේ වැඩ ගොඩක්ම ඉවරයි. ඊටත් පස්සේ අපිට ඕන කැමති නම් අපි මේ account එකේ security එක වැඩි කරගන්න මෙන්න මේ security setting කියන එක හදා ගන්නත් පුළුවන්. මෙන්න මෙතනදී අපේ security question එකක් අහනවා. අන්න ඒකට question එකක් දීලා අපි answer එක දුන්නාම අපේ security එක තව වැඩි වෙනවා. ඊටත් පස්සේ අපේ security එක මදි වගේ හිතෙනවනම් අපිට ඕන two factor authentication කියන එක හදා ගන්නත් පුළුවන්. හරි ඊට පස්සේ අපේ තියෙනවා link your phone number කියලා. මෙතනදී අපි phone number එක link කරපු හින්දා මෙතන security එක ගැටලුවක්ම නැහැ. ඉතින් security setting හදාගත්තට පස්සේ අපේ account එකේ වැඩ ටික ඉවරයි. හරි මෙන්න මේ විදිහට තමයි 888 stars account එකක් හරියටම හදාගන්නේ. ඊට අමතරව 888 stars account එකට සල්ලි දාගන්නේ. ඒ වගේම දිනන සල්ලි කොහොමද withdraw කරගන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකකින් ගේනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.